හෙල්ලෝ ගයිස් ඔන්න ඉතින් 2026 පළවෙනි වීඩියෝ එක අරගෙන අපි ආවා. ඉතින් අපි හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා කියලා. මේ ලැබුවා වූ 2026 අවුරුද්ද ඔයගොල්ලන්ට සුබම වෙන්න කියලා අපි දෙන්නම ප්‍රාර්ථනා කරනවා. ඔයාලා දන්නවනේ ඉතින් අපි මේ කොහෙද යන්නේ කියලා. ඉතින් අපේ වැඩ ටිකක් චුට්ටක් එහෙට මෙහෙට කරගෙන අපි මේ යනකොටත් වෙලාව හරියටම දවල් 12යි. මේ තියෙන්නේ මුතුකණ්ඩිය ජලාශය. බලන්නකො ඒක තියෙන්නේ කොහොමද කියලා. මෙන්න මේ මෙතනින් තමයි යන්න තියෙන්නේ. හරි ෂෝක් අනේ. අපි මෙතෙන්ට එනකොට මේ වැවේ දේවදානි දෙනවා. ඉතින් අපිට ඒකත් කන්න පුළුවන් වුණා. අපි මේ ආරුගම්බේ යන දෙවෙනි පාර. අපි මීට කලින් එක පාරක් ගියා. හැබැයි ඒ යනකොට අපේ channel එක පටන්ගෙන තිබ්බේ නෑනේ. ඉතින් අපි හිතුවා අපි ආයෙත් යන්න ඕනේ. ගිහිල්ලා vlog එකක් කරන්න ඕනේ කියලා. එහෙනම් දිගටම බලාගෙන ඉන්න. අමතක කරනකොට වීඩියෝ එක ලයික් එකකුත් දාන්න. ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපිට subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. මේ යන පාරේ අලිත් ඉන්නවලු. जो है कही जो है सुनी वो बात क्या बता मितवा දිල්ගේ යාළුවොත් ඉන්න මොකුත් ගේන්නත් බැරි වුණා. ඔන්න එහෙනම් අපි ආවා. මේ පාර නම් ගිය පාර වගේ නෙමෙයි. සෙනඟ ගොඩාක් අඩුයි. ලංකාවේ කට්ටියම තමයි හිටියේ. ෆොරිනර්ස්ලා හිටියේ එක්කෙනෙක් දෙන්නෙක් වගේ. ගිය පාර යනකොට නම් අපි ගියේ අගෝස්තු මාසෙක. එතකොට නම් ෆොරිනර්ස්ලා ගොඩාක් හිටියා සර්ෆින් කරන්න ඇවිල්ලා. දතිනල්ලන් මේ සංසාරනින්නේ පුරා ලංවී ඉන්නම් හැමදාමත් ඔබ එක්කන් මං මගේ සංසාර ගීතේ පුරා දතිනල්ලන් මේ සංසාරනින්නේ පුරා ලංවී හැමදාමත් නෙතුනො නිදන මොහොතක විමසමි හද පවසන රසට හිත වැටි තවලං කරගන්නට සිතුනී මටනං. මොහොත දිහා කොච්චර බලන් හිටියත් ඇති වෙන්නේ නෑ නේද? මේ කාලෙට මං හිතන විදිහට මොහොඳ රළ පොඩ්ඩක් සැර වැඩි. ඉතින් පැය 2-3කට පස්සේ ඔන්න අපි යන්නයි හදන්නේ.
අපි මගේ මින්ගමල් ලංච් එකත් අරගෙන ඔන්න එන්න පිටත් වුණා. එහෙනම් අපිව බලන් හිටපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. අපි ගිහිල්ලා එන්න. බයි බයි.